මේ තියෙන්නේ ෂැඩෝ එක. ඇතුලෙන් මලකඩ හැදීගෙන එනවා දැන්. අලුත් ට්‍රිම් එකක් වුණත් පේන්ට් එකක් ගහලා දිනුනා නම් අන්ඩර් කෝඩ් එකක් මේ කේස් එකෙන් නෑ. දැන් මම කරන්නේ මේක හොඳට කපලා මැරින් පේන්ට් එක තියෙනවා. ඒකෙන් කෝඩ් දෙක තුනක් ගහනවා. ට්‍රිම් එකේ ඔයිල් මොකුත් නැත්තම් හොඳට හොදලා කරලා නම් තියෙන්නේ. කෙලින්ම ග්‍රයින්ඩර් පාරක් කැල්ලුවා නම් කොහොම සුද්ධ වෙලා යනවා. මම ග්‍රයින්ඩරේ අල්ලලත් පෙන්නන්නම් කොහොමද ඊට පස්සේ තියෙන්නේ කියලා. දැන් මේ මලකඩ දින්නේ දිරලා නෑ. පොඩ්ඩක් මලකඩ ආව වෙලා තියෙන්නේ. ඔය ටික හොඳට ක්ලීන් වුණා නම් හරි. දැන් ග්‍රයින්ඩර් කරලා ඉවරයි. මට හිතට හරියන ගානටම ග්‍රයින්ඩර් වෙලා තියෙන්නේ. බලන්නකෝ දැන් මලකඩ ටික නෑ. හොඳට සුද්ධ වෙලා තියෙන්නේ. මේක වතුරෙන් කපන්න ගියොත් අද පේන්ට් එක කරන්න වෙන්නේ නැහැ. හොඳට ටිනර් වලින් සුද්ධ කරාම හරි. වතුරෙන් කැපුවොත් ආයේ වේලලා ආයේ මලකඩ තියෙනවද කියලා බලලා සුද්ධ කරන්න වෙනවනේ. මේක මම ඔයිල් නැති වෙන්නම හොදලා දිනුනේ. දැන් ග්‍රයින්ඩර් කරාට පස්සේ ටිනර් පාරක් දාලා හොඳට හොදන්න ඕන මේක. මෙන්න මේ එපොක්සි මැරින් පේන්ට් එක තමයි ගහන්නේ. මේක 6960ක් ගහලා තිබුණාට 4500ට දෙන්නේ. ඩිස්කවුන්ට් අඩු කරලා මේක බ්ලැක් එකක්. මේන් කොටස් දෙකකට හાર્ඩ්නර් කොටස් එකයි දාන්න තියෙන්නේ. ටිනර් චුට්ටක් විතර දාගන්න ඕන. ඝනටම ගහන එක හොඳයි මේක. පේන්ට් එක හදලා තියෙන්නේ. පේන්ට් එක ඇතුළට දාලා තියෙන්නේ. පොඩ්ඩයි හදාගත්තේ මොකද පොඩි ඒරියා එකක් නේ කවර් කරන්න තියෙන්නේ. දැන් තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ. මැරින් පේන්ට් එක උපුවට ගහන එක ටිකක් ලේසි වැඩකුත් නෙමෙයි. තුනී කරාම තමයි පේන්ට් එක ටක් ගාලා වදින්නේ. හැබැයි කරන්න බැරි වැඩකුත් නෙමෙයි. පුළුවන් තරම් මෙන්න මේ වගේ උපුවට ගහන්න ඕන. කෝඩ් දෙක තුනක් ගහගන්න. මේක බාගෙට වේලි ගෙනනකොට අනිත් කෝඩ් එක ගන්න ඕනේ. එහෙම ගන්න තියෙන්නේ. වැඩේ ඉවරයි. වැඩේ කරලා ඉවරයි. ඒ කියන්නේ කෝඩ් එකක් විතර ගෙහුවා. තව එකක් දෙකක් ගහලාම වැඩේ ඉවර කරන්න ඕන. ඔය වගේ තමයි ඉතින් කොහොම කරාම ආයෙ ඉතින් මේක නම් ෂුවර් ආයෙ මලකඩ ඇතුලෙන් එන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් පරිස්සම් කරලා තියාගන්න තමයි තියෙන්නේ.